ඉන්නේ වෙන කරුණු පහකට. එහෙනම් මතක තියාගන්න අපි පැහැදිය යුත්තේ බුදුරජාණන් වහන්සේ ගැන කුමකටද කියලා. වෙන කරුණු පහකට. ඔන්න බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුල තිබෙන ඒ කරුණු පහ විස්තර කරනවා. දැන් එතකොට තමන් බුදුරජාණන් වහන්සේ දැන් මේ වෙන කවුරුවත් ශ්‍රාවකෙක් ශාස්ත්‍රඥ වහන්සේ ගැන කියනවා නෙවෙයි. ශාස්ත්‍රඥ වහන්සේ විසින්ම තමන් වහන්සේ ගැන කියනවා මෙන්න මේ නිසයි මගේ ශ්‍රාවකයෝ පැහැදිලා තියෙන්නේ කියලා. දැන් එහෙමනම් අපිත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට ලෝකෙට පෙනී හිටිනවා නම් අපිත් බෞද්ධයයි කියා ගන්නවා නම් අපිත් පහදින්න ඕනේ අන්න ඒ කරුණ වලටයි. පළවෙනි එක කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා සකුළුදායි මගේ ශ්‍රාවකයෝ මගේ සිල්වත් ජීවිතයට පැහැදිලා ඉන්නවා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේගේ සිල්වත් ජීවිතය? උන්වහන්සේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච, සොරකමෙන් වෙන් වෙච්ච, බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවන, වචනයෙන් බොරු නොකියන, කේලාම් නොකියන, පරුස වචන නොකියන, හිස් වචන නොකියන, අර්ථවත් දේ විතරක් කතා කරන, අර්ථවත් විදියට ජීවිතේ පවත්වන, පාරිශුද්ධ ජීවිතයක් ගෙවන කෙනෙක්. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ සීලයට සමාන වූ සීලයක් තියෙන කෙනෙක් ලෝකේ වෙන හිටියේ නැහැ. උන්වහන්සේ තමයි සීලයෙන් අග්‍ර. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නවා. මම සරණ ගියේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ ඊටාම උසස් සීලයකින් යුක්තයි කියලා. ඒ සීලය එතනින් නවතින්නේ නැහැ නේ. ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, මේ සිව්පසේ පරිභෝග කිරීමේදී තියෙන සිල්වත් බව, මේ සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පරිපූර්ණයි. අන්න ඒ නිසා අන්නේ සිල්වත් බවින් යුක්තයි. තිසරණේ කියද්දි ධර්මයේ කියද්දි කැරකි යනවා. බුද්ධ ශාසනයට ඒ අයගෙන් අනතුරක් මිසක් බුද්ධ ශාසනයේ බබලීමක් නැහැ. අපේ භාෂාවෙන් කියනවා නම් කාලයක් තිස්සේ බෞද්ධයන් බ්‍රේන් වොෂ් කරලා. ඒ කියන්නේ මොළේ හොදලා. ඒ නිසා තේරෙන්නේ නැහැ තිසරණයේ තුල ඉන්නේ කොහොමද කියලාවත් තේරෙන්නේ නැහැ. තිසරණයට එන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන බුදුදහමත් එකයි අනිත් ආගම් එකයි ඔක්කොම යහපත කරන්නේ. හැබැයි මේක කියන්නේ කවුද? බෞද්ධයා විතරයි. රූකඩ බවට පත්වෙච්ච බෞද්ධ ජනතාව තමයි ඒක කියාගෙන ගිහින් බුද්ධ ශාසනයට හානි කරන්නේ. එහෙම කියාගෙන යනකොට බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට පහර වදිනවා. උන්වහන්සේගේ සීලයට පහර වදිනවා. උන්වහන්සේගේ ගුණයට පහර වදිනවා. උන්වහන්සේගේ ධර්මයේ ඉලක්කයට පහර වදිනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පහර වදිනවා. ඒ සියලුම පහරවල් ගහන්නේ අර බෞද්ධ ජනතාව. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ ශාසනීය අතුරුදහන් වේගන යන්නේ බෞද්ධ ජනතාව තුන් සරණයට පැමිණිච්ච නැති නිසා. වෙන කරුණක් නිසා නෙමෙයි. කොටින්ම කොච්චර කිව්වත් නෝන මදිකම කියන්නේ තුන් සරණයට එන්නෙම නැහැ. කැරකි අර ගත්තු මතවාද කරාම යනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යන්න බෑ. සෝතාපන්න වෙන්න බෑ එහෙම කෙනෙකුට. කොටින්ම සද්ධානුසාරී වෙන්නත් බෑ. සෝතාපන්න වෙන්න ඉස්සෙල්ලා තියෙනවනේ පියවර දෙකක්. සද්ධානුසාරී වෙන්න ඕනේ, ධම්මානුසාරී වෙන්න ඕනේ. සද්ධානුසාරී වෙන්නත් බෑ, ධම්මානුසාරී වෙන්නත් බෑ. නිකන් කටින් තිසරණේ කිව්වට වැඩක් නැහැ. පිළිහිටන්නේ. ඉතින් මේ නිසා අපි මේ අනතුරු තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ දුර්ලභ මනුස්ස ජීවිතේ තමන් සරණ ගියපු බුදුරජාණන් වහන්සේව අවබෝධ කරගන්න ඕනේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ කෙරේ පහදින්නේ සීලෙන්. ඊළඟට පහදින්නේ මේක හරි ලස්සන වචනයක් තියෙනවා. අභික්ඛන්තේ ඥාන දස්සනේ සම්භාවෙන්ති. තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන සුන්දර වූ ඥානය ගැන සම්භාවනා කරනවා, ගෞරව දක්වනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්මයි මේ ධර්මයේ දේශනා කළේ. උන්වහන්සේ අවබෝධයෙන්මයි ශ්‍රාවකයන්ට
ධර්මයේ දේශනා කළේ. උන්වහන්සේ කරුණු සහිතවමයි ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළේ. උන්වහන්සේ ප්‍රාතිහාර්ය සහිතවයි ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළේ. අන්නේ තථාගතයන් වහන්සේගේ ඒ අවබෝධය කෙරෙහි අන්න පහදිනවා. එතකොට බලන්න ශ්‍රාවකෙක් පහදින්න ඕනේ. එහෙනම් අපි පහදින්නේ සුද්ධෝදන රජුරුවන්ගේ ධර්මයකට. සුද්ධෝදන රජුරුවත් ඒ ධර්මය අල්ලගෙන හිටියද? නෑ. බුදුරජාණන් වහන්සේ ගිහින් චතුරාර්ය සත්‍ය ගැන කියනකට අර කලින් ගත්ත බමුණු ධර්ම ඔක්කොම ආතෑරියා. ආතෑරලා සෝතාපන්න වුණා. සෝතාපන්න වෙලා නැවතුණාද? නෑ. අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අපි සරණ යන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ අන්න ශ්‍රාවකෙක් පහදිනවා තථාගතයන් වහන්සේගේ අවබෝධ ඥානය ගැන. තුන්වෙනි කරුණ තථාගතයන් වහන්සේගේ අධි ප්‍රඥාව ගැන පහදිනවා. අධි ප්‍රඥාව ගැන තියෙන්නේ මෙහෙමයි. දැන් අපි දන්නවා උන්වහන්සේ වැඩ සිටියේ අවුරුද්දක් දෙකක් නෙවෙයි. සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ සම්බුදු කෙනෙක් හැටියට ලෝකයට ප්‍රතිඥා දීලා අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 45ක් වැඩ හිටියා. මේ කාල පරිච්ඡේදයේදී බුදුරජාණන් වහන්සේට තරම් අභියෝග, උන්වහන්සේ වටන්න තරම් මහන්සිගත්, උන්වහන්සේගේ ජීවිතයට හානි කරන්න තරම් විශාල බලවේග තිබුණ බුදුරජාණන් වහන්සේට විරුද්ධව. නමුත් මේ සියලු බලවේග යටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ජයගත්තේ හැම එකෙම උන්වහන්සේගේ අධි ප්‍රඥාවෙන්. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේගේ අධි ප්‍රඥාව ගැන ශ්‍රාවකයෝ පහදිනවා. බුදුරජාණන් වහන්සේගේ එතකොට උන්වහන්සේගේ අධි සීලය ගැන පහදිනවා. උන්වහන්සේගේ ඥාන දර්ශනය ගැන පහදිනවා. උන්වහන්සේගේ අධි ප්‍රඥාව ගැන පහදිනවා. එතකොට කරුණු කීයක්ද? 3යි. රත්නපුරේ ඉඳලා සදහවත් පින්වත්ෙක් මාව හම් වෙන්නා පොඩි බෑග් එකක චූටි පාසලයක් අරගෙන. ඇවිල්ලා මට කිව්වා ස්වාමීනි මේකේ තියෙන්නේ මගේ කේන්දරේ. මම මේක පුච්චලා දානවා කිව්වා මේ හිටියද. මම තිසරණේ පිහිටියා කිව්වා. අන්න බලන්න තිසරණේ පිහිටන අය. ඒ කියන්නේ අපි මේ ගත කරන්නේ తాවකාලික ජීවිතයක්. తాවකාලික ජීවිතයක්. නමුත් අපිට මෙතනදී වැදගත්ම දේ මොකද්ද? තිසරණේ පිහිටීම මේ අවස්ථාව ලේසියෙන් ලැබෙන්නේ නැහැ. මේක කිව්වට තේරෙන්නේ නැහැ. කේන්දර නම් හැමදේම ලෝකේ තියෙනවා. හැමදේම තියෙනවා. හැම තැනම තියෙනවා. ඔය ධර්මයේ ඔය නැකත් ගැන, සුබ නිමිති ගැන, අద్භූත දේවල් පස්සේ යන්නේව ගැන මේ ලෝකේ ඕනම අස්සම්මුල්ලන් නැහැ. අප්‍රිකාවට ගියත් තියෙනවා. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මය හැමතැනම නැහැ. හැමදේම නැහැ. ඒක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් තුල පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සකුළුදායි මගේ ශ්‍රාවකයෝ මා ළඟට එනවා. ඔන්න උන්වහන්සේ ළඟට යන හේතුව දුකටපත් වෙලා දුකෙන් පීඩා විඳලා මගේ ළඟට ඇවිදින් දුක්ඛ ආර්ය සත්‍ය ගැන අහනවා. එතකොට තථාගතයන් වහන්සේ දුක්ඛාරය සත්‍ය විස්තර කරලා දෙනවා. එතකොට ශ්‍රාවකයෝ සතුටු වෙනවා. අනේ අපට දුක අවබෝධ වුණා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගාවට එනවා ශ්‍රාවකයෝ දුක හටගන්න හේතුව ගැන අහගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ දුක හටගන්න හේතුව විස්තර කරලා දෙනවා. එතකොට ඒ ශ්‍රාවකයා ඒ හේතුව ප්‍රහාණය කළ සන්තෝෂ වෙනවා. අනේ අපි දුක හටගන්න හේතුව නැති කළා බුදුරජාණන් වහන්සේ නිසා කියලා. ඊළඟට ශ්‍රාවකයා විදිහින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දුක්ඛ නිරෝධය ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන හැටි කියලා දෙනවා. එතකොට ශ්‍රාවකයෝ පහදිනවා අනේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන හැටි මගේ ශාස්ත්‍රුන් වහන්සේ මට කියලා දුන්නා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගාවට එනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන අහන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. අන්න ශ්‍රාවකයෝ පහදින තැන ඊළඟට. කොතනද පහදින්නේ?
චතුරාර්ය සත්‍ය ගැන. එතකොට බලන්න මේ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කරන්නේ. තමන් වහන්සේ ගැන ශ්‍රාවකයෝ පහදින්නේ මෙහෙමයි කියලා. තමන් වහන්සේගේ අදිශීලයේ ගැන, ඥාන දර්ශනය ගැන, අදි ප්‍රඥාව ගැන, චතුරාර්ය සත්‍ය ගැන ඔන්න පහදින්න ඕන කාරණාවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා. උන්වහන්සේ කියන සකුළුදායි මම මගේ ශ්‍රාවකයන්ට දුක අවබෝධ කිරීම පිණිස වැඩපිළිවෙලක් කියා දීලා තියෙනවා. අන්නේ වැඩපිළිවෙල ගැන පහදිනවා. කොහොමද මේ පහදින්නේ? බුදුරජාණන් වහන්සේ විස්තර කළා දෙනවා. දුක අවබෝධ කිරීමේ වැඩපිළිවෙල හැටියට සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන කිව්වේ තමන්ගේ මේ ශරීරය ගැන වීරියෙන් නුවණින් සිහිය පිහිටුවාගෙන ඉන්න හැටි කියලා දෙනවා. මේ ආයතන ඔස්සේ ඇතිවෙන විඳීම, ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න විඳීම ගැන වීරියෙන් සිහියෙන් නුවණින් ඉන්න හැටි කියලා දෙනවා. හිතේ ක්‍රියාකාරීත්වය ගැන සිහියෙන් නුවණින් වීරියෙන් බලන හැටි කියා දෙනවා. ඊළඟට මේ පංච උපාදානස්කන්ධය ගැන, පටිච්ච සමුප්පාදය ගැන කියලා දෙනවා. මේ ඔක්කොම මොනවද? සතර සතිපට්ඨාන ගැන කියලා දෙනවා. ඒ විදිහට ශ්‍රාවකයෝ අනුගමනය කරගෙන ගියාම සතිපට්ඨානෙ මුල් කරගෙන ඒ ශ්‍රාවකයෝ අරහත්ත්වයටපත් වෙනවා. අන්න බලන්න ප්‍රතිපදාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයන්ට මං කියලා දෙනවා සතර සම්‍යක් ප්‍රදාන වීරිය ගැන. දැන් බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ තරම් මේ වීරිය ගැන කතා කරපු වෙන කෙනෙක් ලෝකේ නැහැ. අපි දැන් අද ඒ වීරිය මොකද්ද කියලා තේරෙන්නේ නැති ගානට ඇවිල්ලා. ඒ මොකද? අපට මෙච්චර කල් තියෙන්නේ පින්වතුනි, අපට ලැබුණේ අවබෝධ කරන බුදුදහමක් නොවේ. ලැබුණේ මොකද්ද? පතන ධර්මයක්. පතන බුදුදහමක්. පත ගියා. ඕම් පත ගිහිල්ලා බැලුවට පස්සේ සෙනග ගොඩේ තෙරපිලා විතරයි. අවබෝධ කරපු කිසිම දෙයක් නැහැ. ඒ පතන බුදුදහමක් නෙවෙයි මේක කියන්නේ. මේක කියන්නේ මොකද්ද? අවබෝධ කරන බුදුදහමක්. ඒ අවබෝධ කරන බුදුදහමට තමයි වීරිය ආйти. පතන බුදුදහමට ඒකට ආගමක් ඕනේ නැහැ. ඒක බොහොම ලේසි එකක් පතන එක. ඒකට වීරියක් ඕනෙත් නැහැ, නෝනක් ඕනෙත් නැහැ, බුද්ධියක් ඕනෙත් නැහැ, සිහි කල්පනාව ඕනෙත් නැහැ. එතකොට බලන්න, දේවාලයකට ගිහින් පූජාවක් තියනවා කියම ලේසිද අමාරුද? එයයි වීරියක් ගැන කොහෙද කතා කරන්නේ? මොකවත් නැහැ, ගියා ඉල්ලුවා. ඒවට සුදුසුකම් ඕනේ නැහැ. එකම සුදුසුකමයි ඕනේ. මොකද්ද? මොලේ නැතිකම. ඒක විතරක් තිබුණොත් ඇති ප්‍රමාණවත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එහෙම බෑ. මේකට ප්‍රඥාවන්ත වෙන්න ඕන, සිහිනුවණ තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන, අවබෝධය තියෙන්න ඕන, යමක් නුවණින් අවබෝධ කිරීමේ හැකියාව තියෙන්න ඕන. මේ ඔක්කොම අවශ්‍යයි. දකින අවබෝධ කරන බුදුදහමට ඒ ඔක්කොම අවශ්‍යයි. එහෙම නැතුව අවබෝධ කරන්න බෑ. ධර්මයේ හැසිරෙන පින්වතුන්ට මේක තේරෙනවා ඇති මම මේ කියන එක. කොච්චර වීරියකින්ද, කොච්චර සිහියකින්ද, කොච්චර නුවණකින්ද, කොච්චර කැපවීමකින්ද මේක කරන්න තියෙන්නේ කියලා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ තමන්ගේ ධර්මයේ තියෙන්නේ කාටද? ප්‍රඥාවන්තයින්ට. ප්‍රඥාවන්තයින්ට තියෙන්නේ. ප්‍රඥාවන්තයා හොයන්න තියෙන්නේ එකම ක්‍රමයකින්. ප්‍රඥාවන්තයා රූපෙන් හොයන්න බෑ. ප්‍රඥාවන්තයා උගත්කමින් හොයන්න බෑ. ප්‍රඥාවන්තයා සල්ලි වලින් හොයන්න බෑ. ප්‍රඥාවන්තයා කුලයෙන් හොයන්න බෑ. එකම ක්‍රමයකින් හොයන්න පුළුවන්. ප්‍රඥාවන්තයාට මේ චතුරාර්ය සත්‍ය තේරෙනවා. ඔන්න හොයන තැන. එකම ක්‍රමයයි තියෙන්නේ. ප්‍රඥාවන්තයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. එයාට කිව්වහම මේක තේරෙනවා. අන්න ඒකින් විතරමයි ප්‍රඥාව මනින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ශ්‍රාවකයන්ට වීරිය ගැන කියලා දෙනවා.
මොකද්ද වීරිය? උපන් අකුසල් ප්‍රහාණය කිරීමේ වීරිය. නූපන් අකුසල් නූපදවීමේ වීරිය. උපන් කුසල් දියුණු කර ගැනීමේ වීරිය. නූපන් කුසල් උපදවා ගැනීමේ වීරිය. අන්නේ වීරියේ පිහිටලා ශ්‍රාවකයෝ අරහත්ත්වයටපත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ ශ්‍රාවකීන්ට උගන්වලා තියෙනවා ඉද්ධිපාද 4. මොකද්ද? ඉර්ධිපාද 4. එහෙමනම් මේ 4 ඉර්ධිපාද බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි තිබිය යුත්තේ ශ්‍රාවකීන්ට. පාද කියන්නේ කකුල්. ඉර්ධි කියන්නේ ඉර්ධි බලය. මේ හැම එකක්ම මේ විස්තර කරනවා ඉර්ධි බලය. ඉර්ධිය. දැන් අපි කියනවා නම් කෙනෙක් නිවන කරා යනවා කියලා එයාගේ ජීවිතය තුළ සිද්ධ වෙන හාස්කමක් ඒක. ඒකට හේතු වන මූලික වන කරුණු කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඡන්ද ඉද්ධිපාද. ඒ කියන්නේ බලවත් කැමැත්ත මුල් කරගෙන සතර සතිපට්ඨානය වඩනවා වීරියකින්. එතකොට ඡන්ද ඉද්ධිපාද. බලවත් අදිෂ්ඨානයක් මුල් කරගෙන සතර සතිපට්ඨානය වඩනවා වීරියකින්. ඒක විරිය ඉද්ධිපාද. බලවත් වීරියක් මුල් කරගෙන සතර සතිපට්ඨානය වඩනවා වීරියකින්ම. අරක ඡන්ද චිත්ත ඉද්ධිපාද අදිෂ්ඨානය. වීරිය ඉද්ධිපාද. ඊළඟට නුවණින් විමසනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස නුවණින් විමස සතිපට්ඨානය වඩනවා. විමර්ශා ඉද්ධිපාද. මෙන්න මේ ඉද්ධිපාද 4 දියුණු කළා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නිකලෙස් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය උන්වහන්සේ අපිට උගන්වලා තියෙනවා. මොනවද පංච ඉන්ද්‍රිය? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධාව දැක්ක යුත්තේ කොහේද? පිළිතුර මතක තියාගන්න. මේක දේශනාවේ තියෙන එකක්. ශ්‍රද්ධාව දැක්ක යුත්තේ කොහේද? සෝතාපට්ටි අංගවල. කොහෙද දැක්ක යුත්තේ? ඒ කිව්වේ නියම තිසරණේ තියෙන්නේ සෝතාපන්න කෙනෙක් තුල. නියම තිසරණේ පිහිටන්නේ. වෙනස් නොවන විදියට ස්ථිරව තිසරණේ පිහිටන්නේ කා තුලද? සෝතාපන්න කියලා තුලයි. යාගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡා ප්‍රහාණය වෙනවා. සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා. අන්න එයා තුල තමයි කාටවත් වෙනස් කරන්න බැරි මේ දෙවියන් බබුන් මරුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිත ලෝකේ කිසිම මතයකට වෙනස් කරන්න බැරි විදියට තිසරණේ පිහිටන්නේ සෝතාපන්න කෙනා තුල. අන්නේ ලක්ෂණේ සද්ධානුසාරී කෙනා තුලත් පිහිටන්න පටන් ගන්නවා. ධම්මානුසාරී කෙනා තුලත් පිහිටන්න පටන් ගන්නවා. අන්නේ ශ්‍රද්ධාව තුල මොකද්ද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කිරීම. ශ්‍රද්ධා. ඊළඟට විරිය. එයා තුල තියෙනවා අභ්‍යන්තරයෙන්ම සකස් වෙච්ච වීරියක් මේ අකුසල ධර්ම ප්‍රහාණය කරන්න. සද්ධා විරිය. සති. එයා නිතරම සිහිය පිහිටවනවා සතිපට්ඨානෙ. සද්ධා විරිය සති. සමාධි. සතිපට්ඨානෙ තුල එයා හැමතිස්සෙම සිත එකඟ කරන්න මහන්සි ගන්නවා. සමාධි. ප්‍රඥා. ආරි සත්‍ය ගලප ගන්නවා. මෙන්න මේවා පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය ටිකෙන් ටික සද්ධානුසාරී කෙනාට චුට්ටක් පිහිටනවා. ධම්මානුසාරී කෙනාට ඊට වඩා ටිකක් වැඩි පිහිටනවා. සෝතාපන්න කෙනාට ස්ථිරව පිහිටනවා. එතන ඉඳලා ඒක තමයි වැඩෙන්නේ. එතකොට ඒකට කියනවා ඒක වර්ධනය වෙනකොට ඒක පංච බල. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කියා දීලා තියෙනවා සප්ත බොජ්ජංග. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට උපකාර වන අංග. පළවෙනි එක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට උවමනා ආකාරයට සතිපට්ඨානේ වඩනවා. ඒක සති සම්බොජ්ජංගය. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන ආකාරයට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාව බලවත්ව වඩනවා. නෝනින් විමසීමස. ඒක ධම්මවිචේ සම්බොජ්ජංගය.
චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ආකාරයට මානසික වීරිය ඇති කරගන්නවා. ඒක විරිය සම්පොඥංගය. එතකොට අකුසල ධර්ම ප්‍රහාණය වෙනවා, Tamanට තේරෙනවා. සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රීතියක් හට ගන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධය මුල් කරගෙන. ඒක පීති සම්පොඥංගය. එතකොට කයයි හිතයි සැහැල්ලු වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධය මුල් කරගෙන. ඒක පස්සද්ධි සම්පොඥංගය. එතකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා මේ දුක ගැන අවබෝධ කිරීම පිණිස, සමුදය ප්‍රහාණය කිරීම පිණිස, නිරෝධේ සාක්ෂාත් කිරීම පිණිස, මාර්ගයේ වැඩිම පිණිස. එතකොට සමාධි සම්පොඥංගය ඇති වෙනවා. ඒ සමාධිය ඇති වෙනකොට සමාධියට එයා ඇලෙන්නේ නැහැ. ඒ සමාධිය වඩන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. එතකොට හිත උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවට ඇලෙන්නෙත් නැහැ. උපේක්ෂාව වඩන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. අන්නේ කෙනා බුද්ධංග ධර්ම 7 ඔය කියපු සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බුද්ධංග ධර්ම වඩනකට එයා අරහත්ත්වයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා තමන්ගේ ශ්‍රාවකයන්ට කියා දෙනවා පළවෙනි ධ්‍යානෙ ඇති කරගන්න හැටි. පංච නීවරණ යටපත් කරලා පළවෙනි ධ්‍යානෙ ඇති කරගන්න හැටි කියා දෙනවා. තමන්ගේ ශ්‍රාවකයන්ට කියා දෙනවා විතක්ක ਵਿਚාර සංසිඳවල දෙවෙනි ධ්‍යානෙ ඇති කරගන්න හැටි. තමන්ගේ ශ්‍රාවකයන්ට කියා දෙනවා ප්‍රීතිය අතහැරලා තුන්වෙනි ධ්‍යානෙ ඇති කරගන්න හැටි. තමන්ගේ ශ්‍රාවකයන්ට කියා දෙනවා සැපය අතහැරලා උපේක්ෂාවටපත් කළා හතරවෙනි ධ්‍යානෙ ඇති කරගන්න හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ශ්‍රාවකයන්ට ඊළඟට කියා දෙනවා මේ කයෙන් මනෝකය පිට කරන හැටි. කොපුවකින් කඩුව ඇදලා ගන්නවා වගේ, තනකොළ ගහකින් තනකොළ බොඩේ ඇදලා ගන්නවා වගේ, පෙට්ටියකින් සර්පෙක් ඇදලා ගන්නවා වගේ මනෝකය, මේ ශරීරයෙන් මනෝකය ඇදලා ගන්න හැටි හතරවෙනි ධ්‍යානය දිනු කළා ලබා ගන්න හැටි ශ්‍රාවකයන්ට කියා දෙනවා. ඊළඟට ශ්‍රාවකයන්ට කියා දෙනවා 이르දි ප්‍රාතිහාර්ය ලබා ගන්න හැටි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට උගන්වලා තියෙනවා මේ කියන්නේ. ශ්‍රාවකයන්ට තථාගතයන් වහන්සේ උගන්වලා තියෙනවා දිව්‍ය ශ්‍රවණය ලබා ගන්න හැටි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට උගන්වලා තියෙනවා අනුන්ගේ සිත් සතන් දකින්න හැටි. ඒ වගේම ශ්‍රාවකයන්ට උගන්වලා තියෙනවා පෙරවිසූ ජීවිත අවබෝධ කරගන්න හැටි. මේ අසවල් කාලේ මම මේ විදිහට ඉපදලා හිටියා කියලා තමන්ගේ ජීවිතේ ආපස්සට විමසලා බලන හැටි පවා උගන්වලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා දිවසින් ලෝකේ දිහා බලන හැටි, සත්‍යයන් චුත වෙන හැටි, සත්‍යයන් උපදින හැටි. ඊළඟට බලලා තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා ආශ්‍රයයන් ශේ කරලා නිවන් අවබෝධ කරගන්න හැටි. එතකොට බලන්න උදායට කියන උදායි මෙන්න මේ කරුණු පහට කියනවා. ඒ කියන්නේ පළවෙනි එක බුදුරජාණන් වහන්සේගේ අදිශීලය ගැන ශ්‍රාවකයන් පහදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඥාන දර්ශනය ගැන ශ්‍රාවකයන් පහදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ආදි ප්‍රඥාව ගැන ශ්‍රාවකයන් පහදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ගැන පහදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උගන්වූ ප්‍රතිපදාව ගැන පහදිනවා. ඒ ප්‍රතිපදාව තමයි අපි දැන් මෙච්චරලා විස්තර කරේ. එතකොට බලන්න මේ ලෝක ඉතිහාසයේ මේ මනුස්ස වර්ගය අතර කිසිවෙක් ශ්‍රාවකයන්ට ඔච්චර දෙයක් කියා දීලා තියෙනවද? කිසිවෙක් කියා දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන වඩන හැටි කියා දීලා තියෙනවා. ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීරිය ඇති කරගන්න හැටි කියා දීලා තියෙනවා. ඉර්ධිපාද ගැන කියා දීලා තියෙනවා. පංච ඉන්ද්‍රිය ගැන කියා දීලා තියෙනවා. පංච බල ගැන කියා දීලා තියෙනවා. සප්ත බොජ්ජංග කියා දීලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා දීලා තියෙනවා. ඊළඟට මනෝමය ඥානය කියා දීලා තියෙනවා. ඉද්ධිවිද ඥානය කියා දීලා තියෙනවා. දිව්‍ය ශ්‍රවණය කියා දීලා තියෙනවා. දිබ්බ චක්කු ඇති කරගන්න කියා දීලා තියෙනවා. ඉන්ද්‍රිය පරියත් ඥානය ඇති කරගන්න, පරිචිත්ත විඥාන ඥානය ඇති කරගන්න කියා දීලා තියෙනවා. ඊළඟට පුබ්බේ නිවාසානුසුත ඥානි ලබා ගන්න කියා දීලා තියෙනවා. ඊළඟට
චතුූපපාත ඥානෙ ලබා ගන්න හැටි කියා දීලා තියෙනවා. ආසවක්ඛේ ඥානෙ හැටි කියා දීලා තියෙනවා. එහෙමනම් බලන්න මේ මනුස්ස බුද්ධියට ලබා දිය යුතු ඉහළම ගෞරවය ලබා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. අපි මතක තියාගන්න ඕනේ වෙන කිසිම ආගමක කෙනෙක් ඒක කළා නෑ. බුදුරජාණන් වහන්සේ තරම් මේ කාරණේදී අවබෝධ කරපු වෙන කෙනෙක් නෑ. අපි වෙන කිසිම දෙයකට සම කරන්න බෑ. එහෙම කරන්න බෑ. මේක පැහැදිලිවම හේතුඵල ධර්මයක් කියනවා. කර්මය ගැන කතා කරනවා. කර්ම විපාක ගැන කතා කරනවා. ආත්මයකින් තොර හේතුඵල ධර්මයක පැවැත්මක් කතා කරනවා. ආර්ය සත්‍ය අවබෝධයකින් මේ සියල්ල ජය ගන්න පුළුවන් කියලා කතා කරනවා. ඒ සඳහා තියෙන වැඩපිළිවෙල ගැන කතා කරනවා. එක දවසක් මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ආව බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිදින් ඇහුවා දැන් ඔබ වහන්සේ බණ කියාගෙන යනවා. මොකද මුළු ලෝකෙම නිවන් දක්කන්නද? උන්වහන්සේ නිස්සබ්ද වුණා. ඊට පස්සේ ඇහුවා ඔබ වහන්සේ බණ කියාගෙන ගියාන් පස්සේ මේ මිනිස්සු ලෝකෙන් භාගයක් නිවන් දකීද? උන්වහන්සේ නිස්සබ්ද වුණා. ඊට පස්සේ අහන ඔබ වහන්සේ වගේ බණ කියාගෙන ගියාම ලෝකෙන් කාලයක් නිවන් දකීද? නිස්සබ්ද වුණා. ඇයි වෙන කරන්න දෙයක් නැහැ. ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා අනේ මේ මෝඩ මිනිස්සයා තථාගතයන් වහන්සේව මහසි කරනවා. අතින් අල්ලලා ඇදගෙන අයියකට ඉක්කන් ගියා. ඒකන් ගිලකුව මේ අහනවා පොඩ්ඩක්. ප්‍රශ්නේ උත්තරයක් ගන්න ඉස්සර වෙලා ප්‍රශ්නේ අහන හැටි ඉගෙන ගන්නවා කිව්වා. ඔයා ප්‍රශ්නේ අහන්න ඕනේ ඔහොම නෙවෙයි. ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නේ අහන හැටි කියලා දුන්නා. යමෙක් නිවන් දකිනවා නම් නිවන් දකින්නේ කුමක් අනුගමනය කළාද කියලා ප්‍රශ්නේ අහපන් කියලා කිව්වා. යමෙක් නිවන් දකිනවා නම් නිවන් දකින්නේ කුමක් අනුගමනය කළාද? ඒකට පැහැදිලි උත්තරයක් තියෙනවා කිව්වා. මොකද්ද උත්තරේ? ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් යමෙක් නිවන් දකිනවා. එතකොට බලන්න මේ ප්‍රශ්නේ අදටත් වළංගුයි. ඒ උත්තරේ අදටත් වළංගුයි. එහෙනම් අද යම් කිසි කෙනෙක් නිවන් දැක්කොත් ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුගමනය කරලා. අද යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත් චතුරාර්ය සත්‍යයට පැමිණිලා. අද යම් කිසි කෙනෙක් සකදාගාමී වුණොත් ඒත් සීල සමාධි ප්‍රඥා වඩලා. අනාගාමී වුණොත් ඒත් එහෙමයි. අරහත් වුණොත් එහෙමයි. ඊයේ යම් කිසි කෙනෙක් මාර්ගඵල ලැබුවා නම් ඒත් ඒ විදිහට. හෙට යම් කිසි කෙනෙක් මාර්ගඵල ලබනවා නම් ඒත් ඒ විදිහට. ඉතින් ඒ නිසා එච්චරට පැහැදිලි, නිර්වෘල් පිරිසුදු දෙයක් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ කියා දීලා තියෙන. ඒ නිසා පින්වතුනි අපි දැන්වත් අවබෝධයකින් යුක්තව බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඉගෙන ගත යුතුයි. අපි මේවා කරන්නේ ලාභ ලබන්න. ලාභයක් ලබනවා. ඒ ලාභය මේ ලෝකෙ වෙන කාටවත් දෙන්න බැරි ලාභයක්. ඒක මේ නිකන් తాවකාලික එකක් නෙවෙයි. ඒ තමන්ගේ ජීවිතයේ සතර අපායන් තමන්ව නිදහස් කරන එක. වෙන කිසිම දෙයකින් සතර අපායන් නිදහස් වෙන්න බෑ. තමන්ව සතර අපායන් නිදහස් කරවලා ආර්ය සත්‍ය අවබෝධය කරා ගෙනහිල්ලා තමන්ව සදාකාලික සැපේ කරා ගෙනියන එක. ඉතින් ඒ නිසා ඒ බඳු ආකාර වූ ධර්මයක් හෙළිදරව් කොට වදාළ අපගේ බුදුරජාණන් වහන්සේවම අප සරණ යනවා කියලා අදිස්ථාන කරගන්න. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.